ආයුබෝවන්. economy.lk සමගින් ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික බුද්ධි ඒකකයේ ඔබ වෙත ගෙන එන මාසික ආර්ථික විග්‍රහයට ඔබ සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් පිළිගනු ලබනවා. අපි මුලින්ම බලමු 2025 මැයි මාසයේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවුණු මූලික වෙනස්කම් මොනවාද කියලා. ඔබට මතක ඇති 2024 නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුව තම මූල්‍ය ප්‍රතිපත්තිය sannivedanaya කිරීම සඳහා එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතයක් හඳුන්වා දුන්නා. ඉන් මාස 5කට පසුව ප්‍රථම වතාවට 2025 මැයි මාසයේදී මෙම එක්දින ප්‍රතිපත්තිමය පොලි අනුපාතය පදනම් අංක 25කින් අඩු කරනු ලැබුවා ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. මෙම මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමේ මූලික අරමුණු විදියට ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ ගෝලීය අනිශ්චිතතා සහ මිල ගණන් පීඩනයන් අතරේ උද්දමනය 5%ක ඉලක්ක මට්ටම කරා මෙහෙවීම. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ නවතම දත්තවලට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ශීර්ෂ උද්දමනය එහෙමත් නැත්නම් හෙඩ්ලයින් ඉන්ෆ්ලේෂන් 2025 අප්‍රේල් මාසයේදී වාර්තා වුණු 2%ක අවදමන අගයට සාපේක්ෂව 2025 මැයි මාසයේදී 0.7ක අඩු අවදමන අගයක් තමයි වාර්තා කර තිබුණේ. 2025 මාර්තු මාසයේ සිට අවදමනකාරී තත්ත්වයන් ලිහිල් වීමට පටන්ගෙන තිබෙන අතර 2025 මැයි මාසයේ වාර්තා කළ අගයන් තුලින් අපට පෙනී යනවා ආර්ථිකයේ අවදමන තත්ත්වයෙන් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව. ශ්‍රී ලංකා මහ බැංකුවේ අපේක්ෂාවන්ට අනුව 2025 තුන්වන කාර්තුවේ මුල් භාගයේදී උද්දමනය ධනාත්මක බවට පත්වන අතර එය ක්‍රමයෙන් 5%ක උද්දමන ඉලක්කයට ළඟා වනු ඇති බව තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ. මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් වීමත් සමග බොහෝ වෙළඳපොළ පොලි අනුපාතිකයන් පහළ ගොස් මේ වන විට යම් ස්ථාවර මට්ටමකට ළඟා වී තිබෙනවා. Average weighted lending rate අප්‍රේල් මාසයේ අග වන විට 11.7ක මට්ටම දක්වා අඩු වී තිබෙනවා. මූල්‍ය ප්‍රතිපත්තිය ලිහිල් කිරීමත් සමග ණය අනුපාත තව දුරටත් පහළ යනු ඇතේ අපේක්ෂා කරන්න පුළුවන්. වාණිජ බැංකුව විසින් පෞද්ගලික අංශයට ලබා දෙන ණය ප්‍රවාහ ශක්තිමත්ව පවතින අතර එය 2025 මාර්තු මාසයේදී 14%ක වර්ධනයක් වාර්තා කළා. මැයි මාසයේදී සිදු කළ ප්‍රතිපත්තිමය පොලි අනුපාත අඩු කිරීමත් සමග මෙම ණය ප්‍රසාරණය 2025 වසර පුරාම අඛණ්ඩව පවතිනු ඇති බව තමයි ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරන්නේ. විදේශාංශය සම්බන්ධයෙන් සලකා බැලුවොත් 2024 මුල් මාස 4 තුළ විදේශ අංශය යම් සාර්ථක ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළා. වෙළඳ හිඟය පුළුල් වුණත් සේවක ප්‍රේෂණ ගලායම් වගේම සංචාරක ඉපයිනුත් ඉහළාගයක් වාර්තා කරනු ලැබුවා. 2025 ජනවාරි මාසයේ සිට සෑම මාසයකම ජංගම ගිණුම අතිරික්තයක් තමයි වාර්තා කළේ. 2024 අප්‍රේල් මාසයට සහ 2025 මාර්තු යන මාස දෙකටම සාපේක්ෂව 2025 අප්‍රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ හිඟය පුළුල් වී තිබෙනවා. මීට හේතුව මෙම මාසය තුළ අපනයන 10.4කින් වර්ධනය වන විට ආනයන 17.5කින් වර්ධනය වීම. 2024 අප්‍රේල් මාසයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 226ට සාපේක්ෂව 2025 අප්‍රේල් මාසයේදී සංචාරක ඉපයීම් ඇමරිකානු ඩොලර් මිලියන 257 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම 2024 අප්‍රේල් මාසයේදී පැවති ඇමරිකානු ඩොලර් මිලියන 544ට සාපේක්ෂව 2025 අප්‍රේල් මාසයේදී සේවක ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 646ක් දක්වා ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා. ණය සේවා කරන මැදේ වුණත් 2025 අප්‍රේල් අවසාන වන විට දල නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක ඉතාමත් යහපත් මට්ටමක පැවතුණා. 2025 වසරේ මැයි අවසානය වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2.3ක අවප්‍රමාණයක් වාර්තා කර තිබුණා. ගෝලීය ආර්ථිකය සම්බන්ධයෙන් සලකා බැලුවොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම පුරෝකථනයන්ට අනුව 2024 වසරේදී වාර්තා කළ ගෝලීය වර්ධනය 3.3ක අගයේ සිට 2025 වසරේදී මෙම වර්ධනය 2.8 මට්ටම දක්වා මන්දගාමී වනු ඇති බව තමයි ඔවුන් අපේක්ෂා කරන්නේ.
මෙය 2026 වසරේදී 3% දක්වා සුළු ප්‍රකෘතිමත් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් බව තමයි ජාත්‍යන්තර මුල් අරමුදල ඔවුන්ගේ නවතම වාර්තාවේ දක්වා තිබෙන්නේ. ගෝලීය වෙළඳ ආතතීන් ප්‍රතිපත්තිවල අවිනිශ්චිතතාවය හේතුවෙන් සියලුම රටවල් පාහේ තමන්ගේ ආර්ථික වර්ධන අපේක්ෂාවන් පහළට සංශෝධනය කරමින් පවතිනවා මේ වන විට. 2026 වසර වන විට දියුණු ආර්ථිකයන් එහෙමත් නැත්නම් ඇඩ්වාන්ස්ඩ් ඉකොනොමීස් ඉලක්ක වර්ධන මට්ටම් කරා නැවත පැමිණීමත් සමග ගෝලීය වශයෙන් උද්දමනය ලිහිල් වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරනවා. නමුත් නැගීගෙන එන වෙළඳපොළවල් එහෙමත් නැත්නම් emerging markets and developing economies ඒ සඳහා වැඩි කාලයක් ගනු ඇති බව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ. 2025 මැයි මාසයේදී ශ්‍රී ලංකා ආර්ථිකය වගේම ගෝලීය ආර්ථිකයේ සිදුවන මූලික වෙනස්කම් පිළිබඳ ඔබට යම් සරල දල අදහසක් ලැබෙන්නට ඇතැයි කියා අප විශ්වාස කරනවා. ලබන මාසයේදී මෙවැනිම මාසික ආර්ථික විග්‍රහයකින් නැවත හමු වෙමු. ස්තුතියි.